රටවල් අතර අපේ රට තියෙන ඉහළ තැනක. ඒ සුන්දරත්වය විඳ ගන්න ගමන් අපි සංවර්ධනයේ ඉලක්කයන් සපුර ගන්නත් ඕනේ. අපේ රටේ මාර්ග සංවර්ධනයේ ඉදිවන දැවැන්ත ව්‍යාපෘතයක් මත තමයි මං මේ වෙලාවේ ඉන්නේ. රෝද 4න් අනාගත ලෝකෙට ඔබව කැඳව යන කඩවත අන්තර් හෝමාරු සංකීර්ණයේ ඉදිකිරීම බලන්න යමු මාත් එක්ක. මේ තමයි ලංකාවේ විශාලතම අන්තර් හෝමාරු සංකීර්ණය. කොළුණු මතින් ඉහළට නැග ඇති මේ දැවැන්ත මාර්ගයන් නිසා පැති කිහිපයක් එක මොහොතකින් යා කරන්න පුළුවන්. බස්නාහිර, වයඹ, මධ්‍යම, උතුරුමැද සහ උතුරු නැගෙනහිර සියලු පළාත් මෙමගින් එකතු වෙනවා. මෙය අපේ ඊළඟ පරම්පරාව නවීන ලෝකයට සම්බන්ධ කරන රටේ වැදගත්ම සංවර්ධන ව්‍යාපෘතියක් කිව්වොත් නිවැරදි. කඩවත සිට මීරිගම දක්වාත්, මීරිගම සිට කඩවත දක්වාත්, කෙරවල පිටිය සිට මීරිගම දක්වාත්, මීරිගම සිට කෙරවල පිටිය දක්වාත් මාර්ග කොටස් මෙහි ඉදිවෙමින් පවතින අතර කඩවත සිට කෙරවල පිටිය සහ කෙරවල පිටිය සිට කඩවත දක්වා මාර්ගයන් ඉදි වෙලා තියෙනවා. ලබන වසර ආරම්භයේදී මෙම අන්තර් හෝමාරුවේ ඉදිකිරීම අවසන් කිරීමට සූදානම්. මම මේ වෙලාවේ ඉන්නේ ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයේ එක් මාර්ගයක් උඩ. මෙහි ඉදිකිරීම කටයුතු මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ? මේ ගැන මම කතා කරන්න වඩා සුදුසුම පුද්ගලයා මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. වැඩබිම් බාර ඉංජිනේරු මනුවන්ත. මනුවන්ත මට පැහැදිලි කරන්න කොහොමද මේ ව්‍යාපෘතියේ ඉදිරි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? අපි දැන් මේ රැඳිලා ඉන්නේ අපේ කඩවත මීරිගම අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුමේ පොළොව මට්ටමේ තිබෙන වැඩ කටයුතු සියල්ලම නිම කර අවසానයි. පොළොව මට්ටමේ සිට ඉහළට මේ ඉදිරියන කටයුතු තමයි දැන් ඉදිරියට ඉතිරි වෙලා තිබෙන්නේ. තවත් විශේෂම දෙයක් තමයි ලංකාවේ ඉදි වෙලා තියෙන අධිවේගී මාර්ග වලින් කුළුණු මතින් දිවෙන දිගම අධිවේගී මාර්ගයේ තිබෙන්නේ මේ කඩවත මීරිගම කොටසේ. අපි ඒ ගැන පැහැදිලි කිරීමකුත් කරමු. ඔව්. කිලෝමීටර් 37 ඇතුළත කිලෝමීටර් 15කට ආසන්න සංඛ්‍යාවක් කුළුණු මතින් තමයි අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සිදුවන්නේ. එය අත්තනගලුවේ ද්‍රෝණිය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන වගුරු බිම් හරහා තමයි ගමන් කරන්නේ. කුඹුරු සහ වගුරු බිම් වලින් ගලා යන ජල මාර්ග ක්‍රමානුකූලව සකස් කරමින් විදුලි සංදේශ රැහන් පද්ධතිය විධිමත් කරමින් අධිවේගී මාර්ග පිවිසුම් දොරටු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සකස් කරමින් මේ කඩවත මීරිගම කොටස ඉදි වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හෝමාරු පද්ධතියේ ඉදිකිරීම අවසන් වෙන්නේ මේ ස්ථානයේ. මෙතනින් එහාට මගේ පසුපසින් ඔබට පේනවා. ඒ තමයි කඩවත මීරිගම කොටසේ ඉදිකිරීම සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් කඩවත ඉඳන් මීරිගමට කිලෝමීටර් 37ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. මෙහි ඉදිකිරීම අවසන් වුණාට පස්සේ මේ කිලෝමීටර් 37ක දුර ප්‍රමාණය සාමාන්‍ය පාරකින් පැය 2ක් ගත වන කාලය අපට විනාඩි 20කට පැය භාගයකට අඩු කරගන්න හැකියාව ලැබෙනවා. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයත් මාර්ග සංවර්ධන අධිකාරියත් එකතුවෙන් සිදුවෙන මේ දැවැන්ත ව්‍යාපෘතිය සඳහා වැය වෙන මුළු මුදල රුපියල් බිලියන 238.2ක්. මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 37ක්. ශ්‍රී ලංකා රාජ්‍යය සමග චීන එක්සිම් බැංකුව තමයි මේ සඳහා අරමුදල් සපයන්නේ. ගම්පහ, වේයන්ගොඩ, මීරිගම දකුණ යන 9 අන්තර් හෝමාරු මධ්‍යස්ථාන 3කුත් මීට ඇතුළත්. මේ තුලින් මත්තරින් ගමන් ආරම්භ කරන කෙනෙකුට අඩු කාලෙකින් නුවර දක්වා, නුවර සිට එන කෙනෙකුට අඩු කාලයකින් කටුනායක දක්වාත්. එවගේම මේ සියලු වැඩ අවසන් වූ පසු මේ මාර්ගයන් ඔස්සේ එන කෙනෙකුට කොළඹ වරාය නගරය දක්වාත් ඍජුව පැමිණිය හැකි. දහස් ගණනක් ජනතාවගේ දෛනික ගමන් පහසු කරන මේ දැවැන්ත ව්‍යාපෘතිය අනාගතයේදී රටේ සංවර්ධන ගමනට තවත් වැදගත් පියවරක් වනු නොඅනුමානයි.